නෑ හොයාගන්න නෑ. දැන් මාරු ප්‍රශ්නයක් කියලා තියෙනවා. 208ට කීරි සම්බ කොයිවත් නෑ. පාල් මිල පාලනය කරන්න නම් අපේ ගබඩා ආණ්ඩුවේ ගබඩා තුල වී නෑ මුකුත් නෑ. කීරි සම්බා හන්දෙන් තමයි ගේන්ට් වෙලා තියෙන්නේ බජාර් එකේ නෑ. යලකන් වී අරන් තියෙන මෙට්‍රික් ටොන් 119 අම්පාරේ ඒකත් කීරි සම්බ මෙට්‍රික් ටොන් 119 දවසක සහල් පරිභෝජනේ මෙට්‍රික් ටොන් 6500 තියෙන්නේ මොකද වී ටික එකතු කරගෙන ඊග කාලෙට විකුණන්න. මේ පුරුදු නායකයෝ කීරි සමාතේ මොලේ කියන 300 විතර කියනවා අපිට විකුණන්න බෑනේ. ඒවා නවත්තලා දැම්මා. අපි ඕකට සාධාරණ මිලකට හාල් ලබා දීම වැඩ පිළිවෙල අපි කාරම්. සද්දට නීති ක්‍රියාත්මක කරන්න මම මෝල් වලට දැන්න කියලා තියෙනවා. දැන් ලොකු මෝල් කාර්යයේ ගාණ ඇවිල්ලා 320යි 30යි 300යි එහෙම කියනවා. ඉතින් ඒ ගාණට අරන් විකුණන්න බෑනේ. ඒක කවුරු හරි ව්‍යාපාරික මුදලාලි කෙනෙක් අස්වැන්නක් නෙවෙයි. මේ ජාතික ධනය. ජාතික ධනය එකිනෙකාට හංගන්න බෑ. 260ට කිසිම මෝලකෙන් බඩු හම්බ වෙන්නේ නැහැ. ලොකු මෝල් කර කියන එක තමයි අනිත් මෝල් කරේ කියන්නේ. 300යි 310යි 320ක් කියනවා. ඉතින් ඒ ගානට ගිහලා අපිට ලක්ෂ ගණන් දඩ ගෙවන්න බෑනේ මල්ලි. 4 දෙනෙක්නේ උපරිම මේ බඩු ටික අතේ තියන් ඉන්නේ. පරිමාණ මෝල් ඒකට හැප්පෙන්න නම් අපි ගාව වී තොගයක් තියෙනවා. වී ගබඩාවල එකතුව තියෙනවා. මෙට්‍රික් ටොන් 2,10,000ක වී ගබඩාවල ධාරිතාවක්. තව කඩාවැටිච්ච ඒවත් අපි ගොඩ නැගුවොත් ලක්ෂ 3ක් අපිට ගොඩ නගන්න පුළුවන්. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා තියෙනවා. මේ ගබඩා ඔක්කොම එකතු කරන ලක්ෂ 4ක 5ක මේ මෙට්‍රික් ටොන් තොගයක් අපිට රැස් කරගන්න පුළුවන්. ඒ හොඳටම ඇති මේ වෙළඳපොළ කළමනාකරන. පාර්ලිමේන්තුවට වඩා ඉහළින් තමයි තියෙන්නේ. ඒකින්ද ගේන්නේ නැහැ අපි විකුණන්න. පාර්ලිමේන්තුවට විකුණන්න කියපු දවසේ ඉඳලා නවත්තලා තියෙන්නේ. දවසකට 100කට වැඩි යනවා. ලස්ස පහක් දඩ ගෙවන්න එපානේ. ඒකින්ද හාල් විකුණන්න නැවැත්තුවා. ලබන මාසයේ ජනවාරි මැද සිට නම් කිසිසේත්ම අපේ රටේ අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.